ඉස්සරහට යන ගණන් පාඩම් ඔක්කොම වගේ ටියුට් වලින් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ඉනෝගනික් වල යන මොඩල් එකට කිට්ටුවෙන් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් ඉතින් මුළු නෝට් ඔක්කොම ලිය කරන්න නම් ඉතින් සාමාන්‍ය මාර අධික කාලයක් යයි. ඒ ටියුට් ලියන එක අවුල්ද? ඕගොල්ලෝ කැමති නැද්ද ටියුට් ලියන එකට? ඕනනම් පුළුවන් ඉතින් නෝට් ලියන කරන්නත්. ටියුට් ආවේ නැහැ කිව්වට තාම ගිය මාසේ ටියුට් වලනේ යන්නේ. ඒකනේ ටියුට් කලින් එවනේ. දැන් මේ මාසේ ටියුට් තාම ආවේ නැහැ කියනවා. ටියුට් හොඳ නැද්ද කියලා හදන්නේ. තාම ගිය මාසේ ටියුට් ඕනේ. ටියුට් මාසයක් කලින් එවනවා. දැන් මේ මාසේ ඕන ටියුට් එක 16 වෙනි කාණ්ඩ ටියුට් එක ගිය මාසේ ඉවර. අලුතින් ළමයෙක් ආවොතින් පොඩි අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ ළමයාට ටියුට් ඒත් ගිය මාසේ ටියුට් එක එවනවනේ අලුතින් ආපු ළමයෙකුට. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ ළමයෙකුට ඇරෙන්න අනිත් ඕනම ළමයෙකුට ප්‍රශ්නයක් නැහැ. අපි මාසයක් කල් තියලා ටියුට් පැක් එක යවන්න. ඒ හින්දා එහෙම ටියුට් කොච්චර ප්‍රමාදයක් වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. අඩී ගුණවල ප්‍රශ්න වෙන්නේ නේ. ටියුට් තමයි එන්නේ ඒක. ටියුට් වල ඉන්නවා ශිෂ්‍යත්ව පන්ති වගේ කරන්න පුළුවන් අර ලියාගෙන. හරි අපිට මේ මාසෙට ඕන වෙන්නේ මේ මාස කියන්නේ මේ 16 වෙනි කාණ්ඩ වැඩි දැන් පටන් ගන්න තියෙන්නේ. 15 වෙනි කාණ්ඩ අපි ගිය හති ඉවර කරා. එතකොට මේ 16 වෙනි කාණ්ඩ වැඩේට අදාළ ටියුට් එකක් කිව්වා වගේ ගිය මාසේ ටියුට් පැක් එකට අදාළ වේ. කියන්නේ මේ මාසේ මොකද නොවැම්බර්නේ. ඔක්තෝබර් පැක් එකට අදාළ වෙවලා තියෙන්නේ. එතකොට මේකෙන් තමයි අපි ගනුදෙනු අරගෙන යන්නේ. මේ ටියුට් එක ළඟ නැත්තම් නැති වෙන්න පුළුවන් වෙන්නේ මේ මාසේ අලුතෙන් ආපු ළමයෙකුට තමයි. එහෙම වුණොත් PDF එක පාවිච්චි කරගෙන තමයි වැඩේ කරන් යන්නේ. නා වෙබ්සයිට් එකට මේකේ PDF එක දැම්මන් නේද? වෙබ්සයිට් එකට මේකේ PDF එක දාලා තියෙනවා. ඒ හින්දා ඒ වගේ අලුතෙන් ආපු ළමයෙක් කවුරු ඉන්නවා නම් ඒ PDF එක කරා වැඩේ කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් A level ළමයි මේ කාලේ වෙනකොට ටියුට් වලින් වැඩ කරන මට්ටමට එන්න ඕනේ. එහෙම නෑ කියන්නේ තාම O level ඔළුව තියෙන්නේ. හරිද? A level ඇඟ තිබ්බට, වයස තිබ්බට. මොකද කැම්පස් ගියාම මොකුත් නැහැ ලියන්නේ මොකුත් නැහැ. නිකන් ටෙක්ස්ට් බුක් ටිකක් තියෙනවා. ඒ කියන්නේ රජෙන් දෙනව නෙමෙයි. අපි සල්ලි දීලා ගන්න ඒවා. ඒවා පාවිච්චි කරන නෑමක් තියෙන. ඒතර ඕගොල්ලෝ මේවා කරන්නේ ඉතින් කැම්පස් යන්නනේ. කැම්පස් යන්න ලෑස්ති වෙලා ඉන්න එකෙක් නම් කොහොමත් අර නෝට් ලියන සිස්ටම් එකට පුරුදු වෙලා ඉන්න ළමයෙකුට කැම්පස් වල පළවෙනි අවුරුද්දේ මාර අමාරු වෙන වැඩ කරගෙන යන්න. ඒ කියන්නේ Tamanට ලියලා අර එහෙම නෝට් ලියලා නම් කරන්න පුළුවන් වෙන. අර එහෙම ඉන්නවනේ සමහර ඒකටම පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේ ළමයි ඉන්න සාමාන්‍යයෙන් කැම්පස් වල පළවෙනි මාස දෙක තුනක් යනකොට යනකම් එන අමාරුයි. ඒකට පුරුදු වෙන්න. ඇයි අර තමන්ගේ විදිහ පුරුදු වෙලා තියෙන නෝට් එකක් ලියුවේ නැත්නම් තමන්ට වැඩේ පුළුවන් වෙන්නේ නැහැ වගේ එකක්. මේ කැම්පස් වල නෝට් ලියන්න කවදටම කීයටම බෑ නෝට් ලියන්න. ඒ කියන්නේ බොහොම සුළු වශයෙන් තමන්ට අත්‍යවශ්‍ය දේවල් ටිකක් නිකන් සටහන් කරගත්ත තැරෙන්න සාමාන්‍යයෙන් කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ හින්දා මේ කැම්පස් යන්න නම් ඒ ලෙවල් කරන්නේ කොහොමත් ඒකට පුරුදු වෙන්න. මේ කැම්පස් යන්න නෙවෙයි නම් ඒ ලෙවල් කරන්නේ මේ නෝට් ලියන්න නම් දිගින් දිගටම අරමුණ තියෙන අවුලක් නැහැ යන්න පුළුවන්. එහෙම නැත්නම් අරකට එන්න වෙනවා. හරි අපි යන් 16 වෙනි කාණ්ඩේ වැඩේ පටන් ගන්න. Yes, again.